යුබෝවන් කියලා පිළිගන්නවා සමම්මාලා YouTube channel එකට. බලන්න මේ පුංචි පැංචා පාරේ අයිනට වෙලා කන හැටි. අනේ සත්තුත් නාගරික වෙලා ළමයි. බලන්න එයා මේ පාර හදන එකේ බත් ඇටයක් අරගෙන ඒ ලෑලි උඩින් නම් බත් කනවා. මෙච්චර වාහනේ යද්දී එයා ගානක් වත් නැතුව කනවා. හැබැයි මිනිස්සෙක් ආව නම් මෙයා මෙතනින් යනවා. අහිංසක සත්තු පව්. බලන්න එයා පව් ළමයි සත්තුන්ට බත් මිටක් දාන්න හැම ගෙදරකම කී සිද්ධ වෙනවා. පුංචි ලෑලි කෑල්ලක් හදලා ගහක් උඩකින් හරි බත් ටිකක් බත් මිටක් දානවනම් ඒ සත්තුන්ගේ බඩ පිරෙනවනේ. ලොකු පිනක් ඒක. ඇත්තටම හිතා ගන්න බැරි තරම් ලොකු පිනක් ලැබෙනවා ඒකෙන් අපිට. මට හරි දුක හිතන මෙච්චර වාහන යනවා එයාට ගානක් නෑ බලන්න. හැබැයි එයා මිනිස්සුන්ට බයයි. මිනිස්සු සතාව නම් එයා විශ්වාස කරන්නේ. මෙච්චර ලොකු වාහන ළඟින් ගියත් එයාට ගානක්වත් නෑ. එයා කරන්නේ බත් කන එක. ඒකයි මෙයාලා මේ පාරේ ගිහිල්ලා හරි කෑම හොයාගන්න උත්සාහ කරන්නේ. නිදහසේ කන්න පුළුවන් තරමට කෑම තිබුණා මෙයාලා කීයටවත් මේ පාරේ වාහන ආසේ රින්ගන්නේ නැහැ. පව්